එය ටේස්ට් කරලා ලුණු බලන්න හොඳද? සාංගික දානයක් පිළියෙල කරනකොට අහන්න. දැන් ඔන්න උපාසකම්මලාගේ මතයක් තියෙනවා මේ සාංගික දානයක් පිළියෙල කරනකොට ඒකෙන් මොකුත් මේ රස බලන්නවත් හොඳ නැහැ කියලා. දවසක් උපාසකම්ම කෙනෙක් හදාගෙන ආවලු මුංගට වෑංජනයක්. මුංගට වෑංජනයක් හදාගෙන ඇවිල්ලා පන්සලේ ස්වාමීන් වහන්සේට පූජා කරාට පස්සේ ඉතින් පූජා කරලා ඉවරලා පහුවද ඇවිල්ලා අහන ස්වාමීන් වහන්සේ මගේ අතින්මයි මං ස්වාමීන් වහන්සේලාට මුංගට වෑංජනේ හැදුවේ. ස්වාමීන් වහන්සේ වැළඳුවද? නෑ. හරිද? ඔව් වැළඳුවද කියලා ඇහුවලු. ඔව් ඔව් උපාසකම ඔක්කොම කෑවා කිව්වලු. ඒ කියන්නේ මොකද්ද? කටේ තියන්න බෑ ලුණු වැඩි විසික් කරා බල්ලා ඔක්කොම කෑවා. වැළඳුවද කියලා ඇහුවට පස්සේ මොකද? ඔව් ඔව් උපාසකම ඔක්කොම කෑවා කිව්වලු. කාල් තියෙන කවුද? බල්ලා. එතන මොකද වෙලා තියෙන්නේ? දැන් අපේ උපාසකම්මලාගේ ශ්‍රද්ධාව වැඩි වුණා, ප්‍රඥාව අඩු වුණා. අඩු වුණාන් පස්සේ මොකද වෙන්නේ? කරන වැඩේ පිළිවෙලට කරේ නෑ. දැන් දාණයට සාංගික දාණයට හදන මොනවා හරි ආහාරයක ලුණු බලන්න, ඇඹුල් බලන්න, හරිද? අනිවාර්යෙන් කළ යුතුයි. හැබැයි මොකද වෙන්නේ? දැන් මෙහෙම හොද්ද ලිපේ හැදෙන වෙලාවේ ඒකට දිව දාන්න එපා. ගල්ලා. හරිද? ඒක සුදුසු නෑ. හරිද? ඇයි? ඒක හරියන්නේ නෑනේ. එතන මොකද වෙන්නේ? ඒකෙන් ටිකක් භාජනයකට අරගෙන, හරිද? ඒක ලුණු බැලීමේ චේතනාව ඇති කරගන්න. ඕක අර කියන්නේ හරිද? තිරුක්කුඩ සූත්‍රයේ කියන්නේ බිම්බිසාර රජතුමාගේ ඥාති පිරිසත් සාංගික දානයක් හදා ඉඳිද්දි එකෙක් ගෙවන කැවුම් ගෙඩියක් අරගෙන පැන්නලු. ඊන එයා කෙහෙල් ගෙඩියක් අරගෙන කෑවලු. ඔන්නෝමනේ. ඒ කියන්නේ ඒ ඇවිල්ලා සාංගික දේ හොරා කෑමේ චේතනාවනේ. සාරිපුත්ත ආදී මහරහත් ඒක මහා සංඝරත්නයට පිළියෙල කරන එක ඌ පෞද්ගලිකව කෑවා. ඒකේ අකුසලයක්. මේකේ කුසලයක් නේ. මොකද්ද? සක්කච්ඡං දානන්දේති. සකසලා හොඳට මනාකොට පිළියෙල කරලා දෙනවා. ඒ පිළියෙල කරලා දෙනකොට මොකද වෙන්නේ? එයා බලන්න ඕන මොකද්ද? මේක සංඝයාට වළඳන්න පුළුවන්ද? දැන් මට ඕන හැටියට හැදුවා. ලුණුත් නැහැ, මිරිසුත් නැහැ. හරිද? මොකුත් නැහැ. ගිහලා ඕනනම් වළඳපන් නිකන් නිකන් ඉඳපන්. එහෙම දෙන්න එපා. එතකොට මොකද වෙන්නේ? ඒකේ ආනිසංසය බොහොම අඩුයි. ඒකේ ආනිසංසය බොහොම අඩුයි. ඉතින් Taman දැනගන්න ඕනේ ඒකේ ලුණු බලලා ඒක බොහොම ප්‍රියව මధుරව හදන්න ඕන. හරිනේ? හයියෙන් සාදුකාරයක් පවත්තන්න දැන්. සමහර ඒවා නිකන් මේ කෙහෙල් ගස් වගේ මෙහෙම හේතු වෙනවා. හරිද? ඒ සාර බොහොම ප්‍රණයතුව ඉන්න. මොකද මේ ටික හොඳ ප්‍රශ්න ටිකක් ඒ ටික අරගන්න. හරිනේ එහෙනම්? දැන් මොකද කරන්න ඕන? දානේ ලුණු ආදී බලන්න චේතනාව ඇති කරගන්න. මොකද්ද? සංඝයාට සහ බුදුරජාණන් වහන්සේට සහ සංඝයාට ප්‍රණීතව දානය සැකස් කිරීම සඳහා මම මේ ලුණු පරීක්ෂා කරනවා කියලා ඒකෙන් කොටසක් අරගෙන පරීක්ෂා කරලා බලන්න.